Business Report. ශ්‍රී ලංකා මහබැංකුව ගත් තීරණය. ජුලි මාසයේ සංචාරක පැමිණීමේ වැඩිවීමක්. අද වෙනස් වූ රුපියල. කොළඹ කොටස් වෙළඳපොලේ වෙනසක්. ශ්‍රී ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනයට නව සභාපතිවරයෙක්. From Studio 24C, here's Dulmini Hansika. අයබෝවන්. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අදත් එක්වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8.75ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. මීට පෙර පසුගිය මැයි 25 වෙනි දින මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එවකට පැවති එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව 7.75ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75ක් දක්වා ඉහළ ගියා. මේ බව දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. 2026 වසරේ 4 වෙනි මුදල් ප්‍රතිපත්ති විවරණය අද දිනේදී ප්‍රකාශයට පත් කළා. එහිදී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8.75ක මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. අවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයත් 102ක මට්ටමක නොවෙනස්ව පවතිනවා ඇති. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹුණේ වෙනස් වන දේශීය පොලිය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරි ප්‍රවණතාවයන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි. මෑත කාලයේ වාර්තා වුණු විනිමය අනුපාත අස්ථාවරත්වය හමුවේ යම්කිසි ආකාරයකින් අවාලා උණ්ඩියල් වැනි අවිධිමත් විනිමය කුමාරු මාධ්‍යයන් වල වර්ධනයක් කතා වෙලා තියෙනවද? එහෙම කොට දත් වලින් නම් පේන්නේ නැහැ. කියන්නේ ඒක කියලා කොහොමද හරියටම ප්‍රමාණයක් දැනම ඒක පේන தත්ත්වය තමයි සාමාන්‍යයෙන් අර ෆෝමල් ඉන්ෆෝමල් මාකට් එකේ තියෙන අර ග්‍රේ මාකට් එකේ තියෙන විනිමය කියලා කියන අපි බැංකු වලින් දෙනවා නම් 335ක් කොහෙන් හරි 340ක්ද 45ක්ද 50ක්ද කියන අනුව එහෙම වැටයක් තියෙනවා නම් අර ඒ ප්‍රීමියම් වැඩි වෙනවා. අපි දකින්නේ නැහැ එහෙම ලොකු වෙනසක් නැහැ. බැංකු සහ බැංකුවෙන් පිටත තියෙන විපාත අතර වෙනසක් නැහැ. ඒකෙන් පෙන්වුම් කරන්නේ එහෙම ලොකුවට රේමාට්ටය පේන්නේ. අනිත් එක තමයි රෙමිටන්ස් වලහම රෙමිටන්සස් තමත් 120 වැඩිලා තියෙනවනේ. ෆෝමල් channel එකේ යන එක වැඩිලා කියලා කියන්නේ ඒක ඉන්ෆෝමල් channel එකට යනම ප්‍රමාණය එහෙම ලොකුවට පේන්නේ නැහැ. තියෙන දත්වල. ලෝක බැංකුව වර්ගීකරණය කළ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් විදිහට ජූලි මාසයේ ඉඳලා මේක යම්කිසි අවාසිදායක තත්ත්වයක් තියෙනවද ශ්‍රී ලංකාවට එතමිට සාහනදායී ණය ලබා ගැනීම වැනි කාරණාවලදී? නෑ, සාහනදායී ණය ලබා ගැනීම ඒ ක්ලාසිෆිකේෂන් එක ලෝක බැංකුව ADB වගේ ඒවායි වෙනම ක්‍රමයකදයක් තියෙනවා. ඒකට අනුව කොහොමත් ආදායම් වැඩි වෙනකොට මැදි ආදායම් තත්ත්වයට යනකොට ප්‍රමාණිකූලව සාහනදායී තියෙන ණය අඩු වෙලා වාණිජ පැත්තට වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ඕන රටකට වෙන දෙයක්. ඒකෙන් අපි දකින්නේ ඒක නිසා අඩු ආදායම තියෙනකට වැඩි ආදායම් මට්ටමකට යන එක රටක් වශයෙන් හොඳයි. එතකොට වැඩිපුර ණය ගන්න අවශ්‍ය නම් වාණිජ පැත්ත වැඩිපුර යොමු වෙන්න වෙනවා. වැඩි ආදායම් රටක මැදි ආදායම් රටක් ඉහළ ආදායම් රටකට පත් යනකොට. ජූලි මාසයේ පළමු දින 19 තුල සංචාරකයන් පැමිණීමේ වැඩිවීමක් පෙන්눔 කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ බව ප්‍රකාශ කළා. 2026 නම් මේ වසරේ ජූලි මාසයේ මුල් දින 19 තුලදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 1,18,935ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දී තිබෙනවා. මේ අනුව ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීමේහි සාමාන්‍ය 6,260ක් ලෙසින් සටහන් වී ඇති අතර මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මාර්තු, අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දෛනික සංචාරක පැමිණීම ඉහළ අගයක් ගෙන ඇති බව සඳහන්. ජුලි මාසයේ මුල් දින 19 තුලදී දෛනිකව සංචාරකයන් 7,000 බැගින් පැමිණි දින 3ක් වාර්තා වනවා. ඒ අනුව සංචාරකයන් 6,000ත් 7,000ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණි දින ගණන 11ක්. ජුලි මාසයේ මේ දක්වා පැමිණි සංචාරකයන්ගෙන් 23% ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක්. ඊට අමතරව 10% එක්සත් රාජධානියෙන් චීනෙන් හා නෙදර්ලන්තයෙන් 6% බැගින් සහ ඕස්ට්‍රේලියාවෙන් සහ ප්‍රංශයෙන් 5% බැගින් සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා.
කමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර රසක සේවා යෝජකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සංවිධානය වන ශ්‍රී ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ මහතාගේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඔහු ලබා දී ඇති නායකත්වය සඳහා හිමි වූ වැදගත් ඇගීමක් වන අතර ජාතික ආර්ථිකය හා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් සඳහා ඔහු දක්වා ඇති සක්‍රීය දායකත්වයද ඉන් පිළිබිඹු වන බව කමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ගෞරවාදරය දිනාගත් නායකයෙකු වන මනතුංග මහතා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 36කට අධික අත්දැකීම් සමග මෙම ගෞරවනීය තනතුර බහරගෙන තිබීම විශේෂත්වයක්. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර යුනිසෙෆ් ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය සහ ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ උපදේශක මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයකම සමාජිකයෙක්ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශවකරුවන්ගේ සම්බන්ධතා කමිටුවේ නිල බලයෙන් සමාජිකයෙකු ලෙසද සේවය කරනු වෙති. ඒ මහතා කමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි PLCහි සහ මාලදිවයිනෙහි කමර්ෂල් බැංකුවේ මෙහෙයුම්වල උප සභාපතිවරයා ලෙස කටයුතු කරනු වෙති. වසර 30කට අධික කාලයක් කමර්ෂල් බැංකුව සමග සම්බන්ධ වී සිටින ඒ මහතා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස සේවය කිරීමෙන් අනතුරුව 2022 වසරේ මැයි මාසයේදී කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කෙරුණා. මනතුංග මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙහි ෆෙලෝ සමාජිකයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරන ගණකාධිකාරීන්ගේ ආයතනය සහ එක්සත් ජාතීන්ගේ වරලත් කළමනාකරන ආයතන යන ආයතනවලද ඔහු සමාජිකයෙක් වනවා. බැංකුකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇති ඒ මහතා බැංකු ක්ෂේත්‍රයේ අවදානම් කළමනාකරන වෘත්තිකයන්ගේ සංගමයෙහි සභාපතිවරයා ලෙසත් වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයෙහි සභා සමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර ප්‍රමුඛ අධ්‍යාපනික හා වෘත්තීය ආයතන රැසක ආරාධිත දේශකයෙකු සහ සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැවන්තම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර සඳහා සේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්ම වූ වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද ඉහළම වාර්ෂික බෝනස් මුදල ලෙස ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්. මේ සමගින් 2006 වසරේ සිට මේ දක්වා සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත බෝනස් මුදල රුපියල් බිලියන 131.28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය සහ වත්කම් වර්ධනය වෙනස් වෙමින් පැවති ආර්ථික හා වෙළඳපොළ පරිසරය හමුවේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම 2025 වසර තුළ ඉහළ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වසර අවසානයේදී සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 275ක් දක්වාත් ජීවිත අරමුදල රුපියල් බිලියන 247ක් දක්වාත් වර්ධනය වී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත අරමුදල හිමි සමාගම ලෙස සිය ප්‍රමුඛත්වය රඳවා ගැනීමට සමාගම සමත් ඇති බව සඳහන්. 2025 වසර තුළ වාර්ෂික බෝනස් මුදලට අමතරව සෑම මාසකම සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.35කට අධික ප්‍රතිලාභ හිමිකම් ගෙවා ඇති අතර ඒ වාර්ෂිකව රුපියල් බිලියන 16.2කට ආසන්න මුදලක්. සමාගමේ බදු පෙර ලාභය රුපියල් බිලියන 4.3ක් ලෙස සටහන් වනවා. රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ යමින් 24%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. නව ව්‍යාපාර වාරික ආදායම රුපියල් බිලියන 7.56ක් දක්වා 42%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර පාරිභෝගික සේවාවන් සහ ඩිජිටල්කරණය පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවා ප්‍රමිති ඉහළ නැංවීම සඳහා සමාගම ඩිජිටල් නවෝත්පාදන සහ ක්‍රියාවලි වැඩි දියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටිනවා. එමෙන්ම ලයිෆ් ලොයලිටි රිවෝඩ්ස් වැඩසටහන හරහා රක්ෂණ ඔප්පු කාල සීමාව පුරා ඔප්පු හිමියන් වෙත විවිධ දීමනා සහ ප්‍රතිලාභ රැසක් පිරිනැමීමටද
පියවරගෙන තිබෙනවා. පියෙකුමෙන් මවකමෙන් සමාජ සත්කාරක වැඩසටහන සහ ජාතික අගය කිරීම දශක 6කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරනු ඇති. රයිනෝ රූෆිං ආයතනය විසින් සංවිධානය කරන ලද 2025-2026 අලෙවි නියෝජිත සමුළුව සහ සම්මාන ප්‍රදාන උත්සවය සාර්ථකව නිමවට පත් වුණා. ඒ කොළඹ ITC රත්නදීප හෝටල් පරිසරයේදී. දිවයින පුරා දේශ නියෝජනය කරමින් පැමිණි අලෙවි නියෝජිතයින් විශාල පිරිසක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී වී සිටියා. මෙම සමුළුව රයිනෝ රූෆිං ආයතනයේ වර්ධනය වන ගමන් මඟ තුළ වැදගත් සන්ධස්ථානයක් ලෙස සැලකෙනු ඇති. සමුළුව අතරතුරදී අලෙවි නියෝජිතයින් වසර පුරා ලබාගත් සාර්ථකත්වයෙන් නැගීම් සහ ඒ වෙනුවෙන් විශේෂ සම්මාන ප්‍රදානයද සිදු කෙරුණා. එසේම සමගමේ අලෙවි නියෝජිත ජාලය ශක්තිමත් කිරීම, නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීම සහ අනාගත උපාය මාර්ග පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමද මෙම වැඩසටහන තුළදී සිදු වුණා. මෙවර සමුළුව යුනයිටඩ් ඉන් ස්ට්‍රෙන්ත් යන තේමාව යටතේ පැවැත්වුණු අතර එකමුතු බව, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම් වූ ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනැගීමේ වැදගත්කම මෙම තේමාව ඔස්සේ විශේෂයෙන් අවධාරණය කරනු ඇති. එසේම ආයතන කළමනාකාරීත්වය සහ අලෙවි නියෝජිතයන් අතර අනාගත සහයෝගිතා වැඩි දියුණු කිරීම සඳහා අදහස් සුවමාරු කර ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමටද විශේෂ අවකාශයක් මෙම සමුළුව මගින් සපයනු ලැබුවා. රයිනෝ රූෆිං ආයතනය ඉදිරියට තම අලෙවි නියෝජිත ජාලය සමග සමීපව කටයුතු කරමින් ගුණාත්මක නිෂ්පාදන හා විශ්වසනීය සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශක්තිමත් නායකත්වයක් ගොඩනැගීමට කැප වී සිටිනවා. දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට විදෙස්ගත නොවී ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ESOL ප්‍රීමියර් කැම්පස් ආයතනය සහ OCN ලන්ඩන් ආයතනය අතර සුවිශේෂී උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගෙන තිබෙනවා. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN ලන්ඩන් යනු එක්සත් රාජධානියේ Office of Qualifications and Examination Regulation ආයතනය මගින් නියාමනය කරනු ලබන එංගලන්තයේ පිළිගත් සහතික පිරිනමන ආයතනයක් ලෙස නම් කර තිබෙනවා. මෙම හවුල්කාරීත්වය යටතේ Office of Qualification and Examination Regulation මගින් නියාමනය කරනු ලබන ගෝලීය සහතික පත්‍ර මාලාවක් ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන්නන් වෙත පුළුල්ව විවෘත වන ප්‍රථම අවස්ථාව මේ වන අතර එය සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන රටාවන්ට වඩා දැරිය හැකි සහ නම්‍යශීලී විකල්පයක් ලෙස නම් කළ හැකි. මේ හරහා සිසුන්ට විදේශගත නොවී ඉංග්‍රීසි භාෂාව, ව්‍යාපාර කළමනාකරණය, අධ්‍යාපනය සහ පුහුණුව මෙන්ම ඩිජිටල් අලෙවිකරණය යන ක්ෂේත්‍ර ඔස්සේ ලෙවල් 3 සිට ලෙවල් 7 දක්වා සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. එමගින් අධ්‍යාපනික ප්‍රගතිය, වෘත්තීය සංවර්ධනය සහ රැකියා උසස්වීම් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවීම විශේෂත්වයක්. මෙම වැඩසටහන පාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කර විකල්ප අධ්‍යාපන මාර්ග සොයන සිසුන්ට, වෘත්තීය දියුණුව අපේක්ෂා කරන රැකියා නියුක්තිකයන්ට, ගුරුවරුන්ට, ව්‍යවසායකින්ට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේක්ෂා කරන අයට මහඟු ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇති. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ටොයෝටා පාරිභෝගිකයන්ට වඩාත් සමීප කාර්යක්ෂම හා විශ්වසනීය සේවාවක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන ටොයෝටා ලංකා ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස ටොයෝටා ලංකා කොහොවල සහ බම්බලපිටිය ශාඛාවන්හි මුල්කල තැබීමේ අවස්ථාවන් පසුගියදා සිදු කෙරුණා. වසර 30කට අධික කාලයක් මෙරට ටොයෝටා වාහන හිමිකරුවන්ට ටොයෝටා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සේවාවන් සපයමින් සිටින ටොයෝටා ලංකා ආයතනය පාරිභෝගික අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සපුරාලීම සඳහා සිය ශාඛා ජාලයේ සේවා පහසුකම් අඛණ්ඩව රට පුරා දැවැන්තව සංවර්ධනය කරමින් සිටිනවා. ඒ අනුව ටොයෝටා ලංකා මෙම කොළඹ ශාඛාවන් හරහා නාගරික ජනතාවට වඩාත් පහසුවෙන් නවතම ටොයෝටා වාහන මිලදී ගැනීම, අලෙවියෙන් පසු සේවාවන් හා ටොයෝටා ජෙනුවින් අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව
වඩාත් පහසු කිරීම මෙහි අරමුණයි. මෙම නව ආරම්භය තුළින් ටොයෝටා වාහන හිමිකරුවන්ට මනසට සුවදායි පහසු හා කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් ලබා දීම ටොයෝටා ලංකාහි අරමුණ වනවා. එහිදී එකම නැවතුම් පොලකින් සියලු වාහන අවශ්‍යතා පුළුල් පාරිභෝගික අත්දැකීමක් තුළින් වඩාත් සමීපව ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා. අද වන විට ටොයෝටා ලංකා ආයතනය 20කට අධික ශාඛා ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව පුරා සියලුම පළාත් සම්පූර්ණ කරමින් පවත්වාගෙන යනු ලබන අතර එය 2026 වර්ෂය අවසානයේදී ශාඛා 30කට වඩා සංවර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරනු ඇති. මෙහිදී පුහුණුවලත් හා අත්දැකීම් සම්පන්න කාර්මික ශිල්පීන්ගේ විශේෂඥ දැනුම සමගින් සියලුම ටොයෝටා වාහන සඳහා උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවා අලුත් වැඩියා හා නඩත්තු සේවාවන් ලබා ගැනීමේ හැකියාව මෙන්ම ටොයෝටා ජෙනුවින් අමතර කොටස් වගකීම් සහිතව ටොයෝටා පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. මෙම ශාඛා පුළුල් කිරීම මගින් පාරිභෝගිකයන්ගේ වටිනා කාලය ඉදිරි කරමින් වඩාත් පහසු කාර්යක්ෂම සහ විශ්වසනීය සේවා අත්දැකීමක් ලබා දීමට ටොයෝටා ලංකා කැප වී සිටිනවා. ටොයෝටාහි මොබිලිටි ෆෝ ඕල් දැක්මට සමගාමීව ටොයෝටා ලංකාහි මූලික වටිනාකම් නියෝජනය කරමින් ලයිෆ් එනම් ලොයලිටි ඉන්ටග්‍රිටි ෆෙයානස් ඇන් එතික්ස් සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාවට ආරක්ෂිත තිරසර සහ විශ්වසනීය ගමනාගමන අත්දැකීමක් ලබා දීම ටොයෝටා ලංකාහි ප්‍රධානතම අරමුණයි. එය අනුව රට පුරා සිටින පාරිභෝගිකයන්ට වඩාත් සමීපව ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙසද ටොයෝටාහි ක්වොලිටි, ඩියුරබිලිටි, රියලබිලිටි ඇන් සේෆ්ටි යන මූලධර්මයන්ට අදාළව වාහන අලවියෙන් පසු සේවාවන් සැපීමට ශාඛා ජලය සහ සේවා පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට ටොයෝටා ලංකා කටයුතු කරගෙන යනු ලබනවා. මෙම නව පුළුල් කිරීම ටොයෝටා ලංකාහි පාරිභෝගික කේන්ද්‍රීය දැක්ම සහ දිගුකාලීන පාරිභෝගික සබඳතා ගොඩනැගීම සඳහා වන කැපවීම තවදුරටත් තහවුරු කරන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වසනීය මෝටර රථ සන්නාමය ලෙස ටොයෝටා පාරිභෝගිකයන් සමග ගොඩනගාගෙන ඇති ශක්තිමත් සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති. කොළඹ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදු වෙලා තියෙන සූදානම් වෙන මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට NDP සිකියුරිටිස් ආයතනයේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරී රොෂාන් සෝමරත්න මහතාගෙන්. රොෂාන් අයබෝවන්. අයබෝවන් දෙල්මින්. කොටස් වෙළඳපොලේ අදින ගණන් පිළිබඳ සලකා බැලුවොත් ගෙවි ගිය දින තුල සියලු කොටස් නිර්දර්ශකය පෙරදින සාපේක්ෂව එකක 3ක් ඉහළ ගොස් දිනේ අවසානයේ 21149ක් විදිහට අවසන් වුණා. S&P SL විමර්ශක දිහා බැලුවොත් අපිට පේන්නේ පෙරදින සාපේක්ෂව එකක 12ක් පහළ ගොස් දින අවසානයේ 5932ක් විදිහට අවසන් වුණා. දවස පුරාවට සමස්ත පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.5ක් ලෙසින්. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල ඉහළගේ සමාගම සලකා බැලුවොත් පිළිවෙලින් SMB Finance, හවුගස්දස්න ප්ලාන්ටේෂන්, K-Gold ප්ලාන්ටේෂන්, බේරෝ රිසෝර්ට්ස්, ගලදාරි හොටෙල් සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල පහළගේ සමාගම් සලකා බැලුවොත් පිළිවෙලින් Merchant Bank of Sri Lanka, Paragon Ceylon, The Autodrome, ලක්ෂපාන Batteries, Vasco Beach Resort සමාගම් සටහන් වුණා. දවස පුරාවට S&P SL විමර්ශකයේ ක්‍රියාත්මක වුණේ කොයි අරින්ද? උදෑසන වේලාවේ ඉහළ ගොස් ඉන්පසු පහළ ගොස් අවසන් වුණේ පෙරදින සාපේක්ෂව පහළගයකින්. සියලු කොටස් නිර්දර්ශකයේ දිහා බැලුවොත් අපිට පේන්නේ උදෑසන වේලාවේ ඉහළ ගොස් ඉන්පසු සුළු පහළ යාමක් වාර්තා වුණත් අවසන් වුණේ පෙරදින සාපේක්ෂව ඉහළගයකින්. කොටස් වල පොලේ තවත් තොරතුරු ගැන හෙට දිනේ අපි යාලිත් හමු. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 341.4ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දැක්වෙන්නේ රුපියල් 331.78ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් අදට අවසන්. හෙටත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.